තවතේ කොහොමද ඉතින්? ඒකනේ. ඕක දැන් මම අලුත් ජොබ් එකකට පොඩ්ඩක් චේන්ජ් වුණා මෙහෙමයි ඉතින්. මෙනියා ඉන්නකොට එහෙම තමයි ජීවිතේ. අද එක ජොබ් එකක ඉන්නවා. ඊට වඩා හොඳ ඔපචුනිටි එකක් ආවම ඊළඟ ජොබ් එකට යනවා. ඒක මේ රුමේ ඩුවෙත් සමදී. ඉතින් ඔයද මේ යන්නේ? යාවා ඉතින් මේ අද පොඩ්ඩක් නිදහස් දවසනේ. වැව බලන්න ආවද? අනිවාර්යයෙන් වැව බලන්න. ඒක පුකරස් වල තියෙන ලස්සන වැව. ඔය දන්නා මේක ස්ටෝරි එක ගැන. ඇත්තටම ඩම්බෝ විතරි වල කියන කෙලින්ම ඉන්න වතුර ටික එකතු කරලා ලෝකල් මාරි කියලා මේ වැවක් හදලා තියෙනවා. මම හිතන්නේ මේක මම දන්න තරමින් ඉන්න. ඔව් ලෝකල් මාරි. මේක මම දන්න තරමින් නම් මිනිස්සු ආරලා හදපු වැවක්. එහෙම තමයි පරණ පොත්වල සඳහන් වෙන්නේ. ඉතින් පොඩ්ඩක් එහාට ගිහලා අපි බලනවාද? මම හිතන්නේ අපේ යාළුවෝ ටිකකුත් ඇවිල්ලා ඉන්නවා. අද පොඩි සැටර්ඩේ ෆන් එකක් ගන්න. එන තව යාළුවෙක් අපි වීඩියෝ කරන්නේ. සුමිත් ආදරේ මතක් කරනවා අපේ සුමිත් මල්ලිව. ඇත්තටම අපිට වීඩියෝ කරලා සෑහෙන සහයෝගයක් ලබා දෙනවා. එනවා පොඩ්ඩක් ඉස්සර ගිහින් බලමුනේ. අනිවාර්යයෙන්. අපි එනවා. Join with Saturday fun walk with Tamil. මල්ලි වාට මේ වැවාස්සීට ප්‍රදේශවල තියෙන ලස්සන සුන්දර දසුන් ටිකක් ලස්සන කැමරා කාච වලට ලග්ගපු මේ අවස්ථාවන් ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ අපේ සුමිත් මල්ලි. අපි මේකට අලුතෙන් එකතු වෙච්ච ගමන්සගේ අපේ අනිවාර්යයෙන් අපිට සෑහෙන සපෝට් එකක් දෙනවා මේ වීඩියෝ එකට ඔයාලට ගෙන එනකොට. ඉතින් අපි පොඩක් ඉස්සරහට ගිහින් බලමු. ටික ලං කරලා Saturday fun with walk with Tamil. ජනතාව ගැන හරි පුදුම මිනිස්සු જાතියක්. එයාලා අපි වගේ කකා බිබි කාමරයට වෙලා ඉන්නේ. එයාලා සෙන්සුවර් දවස් ගෙවන්නේ කොහොමද කියලා බලන්න කැමතිද ඔයාලා? මේ තියෙන්නේ මේ විදිහේ. හැමෝටම නම් මාළු වලන්න බෑ මෙතන. මම දන්න තරමින් ලේ 300ක් ගෙවලා එයාලා පාස් එකක් ගන්න ඕනේ රජෙන්. ඒ පාස් එක ගත්ත කට්ටියට විතරයි මාළු වලන්න පුළුවන්. මේ කට්ටිය සෙන්සුවර් දවස් මේ වගේ තැන් වලට ඇවිල්ලා මාළු වලන්න විනෝද වෙනවා. ඒක යාලගේ විනෝදාංශයක්. ඔව්. අතන බලන්න ඒ කට්ටිය පොඩි කාලේ නම් ඒවට හුරු කරන විදිය බලන්නකෝ. මේකත් එක්තරා විදිහක ස්පෝර්ට්ස් එකක් තමයි. අපේ යාළුවෝ නම් ඉස්සරහින් යනවා. මේ අනිත් දෙන්න. ඔයා දන්නවද ඈත පේන බෝඩර් එක මොකක්ද කියලා? ඒක තමයි රුමේනියාවේ තියෙන ප්‍රසිද්ධම රෙඩ් කාපට් කියන බෝඩර් එක. මම හිතන්නේ අපේ යාළුවෝ ටික යන්නේ නම් එතන සෙට් වෙන්න. ඉස්සර අපේ යාළුවෝ ටික යනවා. යාළුවෝ ටික යනවා. අපි ටික හයියෙන් ගිහලා එකටියත් එක දෙන්න ඕනේ. අනිවාර්යයෙන්. මහන්සි. මේ තියෙන ගහ. ඒ පොඩ්ඩක් පල්ලෙහාට ආවා. අද නිවාඩු දවසනේ. ඉතින් අපේ යාළුවෝ පොඩ්ඩක් ඉතින් අය කියන්න ඕනේ නැහැ. කට්ටිය පොඩ්ඩක් ඉතින් සෙට් වෙලා ඉන්නවා. මේ මෙතන බං ඉස්සරහා වෙයි. ඕ හොරෙන් කොහොමද? හෙලෝ. කොහොමද ඉතින්? මම දැන් ඇවිල්ලා ඉන්නේ ඉස්සෙල්ලා කිව්ව වැවට. වැවේ දැන් පල්ලෙහාට ඇවිල්ලා ඉන්නේ. පල්ලෙහාට බහැලා ඉන්නේ අපි දැන්. වැව් ඉවුර හරි ඉන්නේ. ඔයාලට මම පෙන්නන්නම් කොහොමද වැවේ ලස්සන කියලා. ඔයාලට පේනවද? තාම ඉර පායලා තියෙන්නේ. අවුව වැටලා තියෙන්නේ. ලස්සන දර්ශනයක් අර ගොඩනැගිලි වලට අවුව වැටලා තියෙනවා. දැන් වෙලාව හරියට 8:14යි රෑ. අපේ රටවල් වලට නම් ඉතින් මේ අලුත් දර්ශන මොකද අපිට එහෙම වෙන්නේ නැහැ. මෙහි ඉතින් සමහරකට රෑ 9:10 වෙනකම් මෙහෙම තමයි. දැන් අපේ යාළුවෝ ටික ඉන්නවා පොඩ්ඩක් සෙට් වෙලා ඉන්නේ. සෙනසුරාදා දවස නිසා කට්ටියටම නිවාඩු. පවුල් වලින් ඈත් වෙලා ඉන්නේ. එතකොට ඉතින් එයාලට ඉතේ තියෙන පීඩනයේ ස්ට්‍රෙස් එක මෙහෙම ඉතින් යාළුවෝ කට්ටිය සෙට් වෙලා තැනකට ආපුවම තමයි ඉතින් කතා බහ කරලා ඇති කරගන්නේ. මේක ඇත්තටම ලොකු දෙයක්. ජොබ් එක කරගෙන යනකොට අපේ ඔළුවට එන ටෙන්ෂන් එක, එතකොට හෝම්සික් එක, දේවල් මතක් කරනවා, ළමයි මතක් කරනවා. ඒ දුක චුට්ටකින් හරි නැති කරගන්න මේ වගේ තැනක් ඇත්තටම අපිට ගොඩක් පිටුවාල් වෙනවා. ඒ එන සික් එක
ඒ එන ප්‍රෙෂර් එක නැති කරගන්න තමන්ගේ නිවාඩු දවසේ මේ වගේ යාළුවෝ ටිකක් එක්ක සෙට් වෙලා මේ වගේ තැනකට ඇවිල්ලා බලන්න. මම හිතන්නේ නීතිමය පැත්තෙනුත් එච්චර ප්‍රශ්නයක් නෑ මේ වගේ තැනකට ඇවිල්ලා. හැබැයි මේ තැන අපිරිසුදු කරන්න එපා. ඒ වගේම වැදගත් විදියට අපේ ලංකාවේ නම සුරකින විදියට මේ වගේ තැන ආපහු තව කෙනෙකුට එන්න පුළුවන් විදියට පරිස්සම් කරලා යන්න කියලා තමයි මම ඔයාලගෙන් අවසාන වශයෙන් ඉල්ලා තියෙන්නේ. එහෙනම් අපි ගිහලා අපේ යාළුවෝ ටිකත් එක්ක සෙට් වෙමු. Long life අපට මෙහෙම ලම්බුණා. for all of you. I wish long life. But you must stay. අනේ මේ පොඩ්ඩක් මේක පොඩ්ඩක් මේ සංඛ්‍යා වෙනස් කරනවා. ලල්නක පොඩ්ඩක් වෙනස් කරනවා. ලල්න සින්දු අයින් කරනවා.